එක්තරා දාර්ශනිකයෙක් කියලා තියෙනවලු මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ තනිකරම ප්‍රශ්න පත්‍රයක් කියලා. ජීවත් වෙනවා කියලා අපි මේ කරන්නේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක කියලා. ඇත්තටම උදේ නැගිට වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම අපිට එකිනෙකට වෙනස් ප්‍රශ්න සමුදායක් පැන නැගෙනවා. අපි සිම්පලිතුරු සෙවිය යුතුයි. පුංචිම කාලේ අපි අතදරුවෙක් විතර පුංචි දරුවෙක් විදියට මේ ලෝකෙට එනකොට අපිට මුලින්ම තිබ්බ ප්‍රශ්නේ තමයි බයයි බඩගින්නේ සීතලයි. අපේ අම්මා අපිව තුරුල් කරගෙන අපේ බය ඇරලා අපේ සීතල නැති කරලා අපේ බඩගින්න නියවලා දැම්මා. එතන ඉඳලා අවුරුදු 15ක් 16 නැත්නම් 20ක් 21ක් විතර යනකම් අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට අම්මා තාත්තා අපේ යාළුවෝ මිත්‍රයෝ අපේ නෑදෑයෝ දුවගෙන ඇවිල්ලා අපි අන්නනකොට අපේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙනවා. හැබැයි ජීවිතේ යම් දවසක් එනවා අපිට මොන දෙන්න වෙන ප්‍රශ්න වලට අපිටම උත්තර හොයාගන්න වෙන අපි වෙනුවෙන් කිසි කෙනෙක් එන්නේ නැති. අපිට තියෙන පුංචි ප්‍රශ්න වල ඉඳලා අපිට තියෙන ලොකු ප්‍රශ්න දක්වා අපි එකිනෙකට වෙනස් ප්‍රශ්න පෙළ ගැස්සුවොත් එහෙම ඒ ප්‍රශ්න වලින් මම කිව්ව විදිහට සමහර ප්‍රශ්න හරිම පුංචි ප්‍රශ්න. වැඩි ආයාසයක් මහන්සියක් නැතුව ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ලොකු දැනුමක්, කුසලතාවයක්, අත්දැකීමක් ඕන වෙන්නේ නැහැ ප්‍රශ්න විසඳන්න. සමහර ප්‍රශ්න තියෙන මධ්‍ය ප්‍රමාණයේ ප්‍රශ්න. ඒවට යම් දක්ෂතාවයක් හැකියාවක් තියෙන්න ඕන. ටිකක් කල්පනා කරලා තමයි ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මේ සමහර ප්‍රශ්න තියෙනවා හරි සංකීර්ණ ප්‍රශ්න, තීරණාත්මක ප්‍රශ්න, වේදනාත්මක ප්‍රශ්න, අපි විපතට හෙළන ප්‍රශ්න, අපිට මුහුණ දෙන්න උත්තරයක් හොයාගන්න හරි අසීරු ප්‍රශ්න. සමහර ප්‍රශ්න ඇවිල්ලා අපි අපේ ජීවිත්‍යාත්මක සැකස්ම නිසා මේ මානව ශරීරය පවත්වාගෙන යන්න අපේ අවශ්‍යතාවය නිෂ්ඨ කර ගැනීමට ඇත්තට තියෙන ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනවා අපි ජීවත් වෙන පරිසරය විසින් ආගම දහම සංස්කෘතිය සදාචාරයේ නීතිය විසින් අපිට ඇති කරලා තියෙන ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනවා අපි විහිං දාගන්න ප්‍රශ්න. ඒ වගේම සමහර ප්‍රශ්න තියෙනවා අපේ කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි අපේ අවට ඉන්න මිනිස්සු අපිට ඇති කරලා දෙන ප්‍රශ්න. මේ ප්‍රශ්නේ කොහොම වුණත්, ලොකු වුණත්, පොඩි වුණත්, අපේ ප්‍රශ්නයක් වුණත්, අනුන් ඇති කරපු ප්‍රශ්නයක් වුණත් අපිට ඇත්තට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕනේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ තියෙන මේ සියලුම ප්‍රශ්න එක දිගට පෙළ ගැස්සෙවුත් එකේ ඉඳලා 100 දක්වා අපි හිතමු අපි ප්‍රශ්න 100කට මුහුණ දෙනවා කියලා. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 100 වෙනි ප්‍රශ්නේ දක්වා එක දිගට පෙළ ගැස්සෙවුවොත් ඔබ දැනන් හිටියද මේ ප්‍රශ්න 100න් ප්‍රශ්න 95ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන්. ওই ප්‍රශ්න අතර තියෙන එක ප්‍රශ්නයක් විසඳගත්තොත්. මොකක්ද මේ විසඳ ගන්න ඕන ප්‍රශ්නේ? ඒක තමයි මුදල් ප්‍රශ්නේ. අපේ ජීවිතයේ සියලුම අවශ්‍යතා වුණාම සාක්ෂාත් කරගන්න අපේ හිණ ඉෂ්ට කරගන්න නම් අපේ අතේ ඇත්තට සල්ලි තියෙන්න ඕන. මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ. මුදල් සම්බන්ධ කාරණා දෙකයි තියෙන්නේ. එක මුදල් ඔයාව හොයාගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් ඔයා මුදල් හොයාගෙන යන්න ඕන. අපි හොඳටම දන්නවා මුදල් අපි හොයාගෙන ඉන්නේ නැහැ. එහෙනම් අපිට මුදල් හොයාගෙන යන්න වෙනවා. තෝරගෙන තියෙන වෘත්තීය ශාස්ත්‍රය හරි අපි තෝරගෙන තියෙන ව්‍යාපාරික ශාස්ත්‍රය හරි එහෙම නැත්නම් අපි යොමු වෙලා තියෙන කවරෝ ශාස්ත්‍රයක අපිට පැවරන කටයුතු අතිශයින් සාර්ථක කරගෙන අපිට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ ලැබෙන ආත්මෘප්තිය හෝ සාර්ථකත්වය පිළිබඳ හැඟීමට අමතරව අපිට අනිවාර්යයෙන් මුදල් ඕන වෙනවා. මොකද මුදල් නැතුව කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් හිතවතුන් මිතුරනි මේ මුදල් කියන එක පවා ඉන්නේ කාටද? අපි දන්නවා ලෝකේ හැම මිනිස්සෙම ධනවත් නැහැ, හැම මිනිස්සෙම පොහොසත් නැහැ, හැම මිනිස්සෙකුටම තමන්ට ප්‍රමාණව මුදලක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සමහර මිනිස්සු තමන්ගේ ජීවිත ගමන ඇතුළත තමන්ගේ සීළු අවශ්‍යතා ඉෂ්ට කරගන්න ප්‍රමාණවත් නේ ඊට වඩා අතිරික්ත මුදලක් හොයාගන්නවා. මේ හොයාගන්නේ මොන වගේ මිනිස්සුද? මම ඔබට කියන්න යනවා කරුණු කීපයක්. මෙන්න මේ කරුණු මෙන්න මේ ලක්ෂණ ටික ඔබ තුල තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඔබට ප්‍රමාණවත් මුදලක් හොයා ගන්නවා ජීවිත ගමන තුල ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලබා ගන්නවා. මොකද්ද? පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ තමයි ඔබට ජීවිතේ සාර්ථක වෙන්න නම් ඒ සාර්ථකත්වයට ගිහිල්ලා ඔබට අවශ්‍ය මුදල් සහ අනිකුත් දේවල් ලබා ගන්න නම් ඔබ තුල තිබිතු පළවෙනි කාරණේ තමයි ජීවිතේ වේලසනින් පැහැදිලි නිශ්චිත ජීවිත දැක්මක් තියෙන්න ඕනේ. තව වසර ගණනාවක් යනකොට මං ඉන්න ඕන කොතනද? මං හොයන්න ඕනේ මොන වගේ මුදලක්ද? මං හදන්න ඕනේ මොන වගේ ගෙයක්ද? මං ගන්න ඕනේ මොන වගේ වාහනයක්ද? ඇත්තට මං කවුරු බවටදපත් වෙන්නේ? මේ සමාජයට මගේ වෙන්න ඕන මොකද්ද? මගේ අම්මට තාත්තට ඒ වෙනකොට විය යුත්තේ කුමක්ද? මේ පිළිබඳ පැහැදිලි නිශ්චිත පුළුල් අදහසක් එක්ක ඔබ මේ ගමන පටන් ගත්තොත් ඔබ අද දන්නවා එහෙනම් ඔබ යන්න ඕන කොතැනද කියලා. ඔබ අද දන්නවා ඔබ ඉන්න තැන. එහෙනම් ඔබ සැලසුම් කරනවා ජීවිත හීනයක් කරා ඔබ යායුත්තේ කොතනද කියලා. මොකද ජීවිත හීනයක් නැති මිනිස්සු කිසි දෙයක් සාර්ථක කරගෙන නැහැ. හිතන්න ඔබට හොඳ වාහනයක් තියෙනවා, ඒකේ තෙල් තියෙනවා. ටයර් සහ වාහනේ කන්ඩිෂන් එක හොඳයි කියලා. ඔයා එළවගෙන ඉස්සරහට යනවා. හැබැයි ඔබ දන්නේ නැහැ යන්න ඕන කොතනද කියලා. මොකද වෙන්නේ? තෙල් කවදාවසක ඉවර වෙවි, වාහනේ ටයර් ටික ගෙවි, වාහනේ අබලන් වෙවි. ඔබ නොදන්න ගමනාන්තයක ඔබේ ජීවිතේ නතර වෙනවා, හුදකලා වෙනවා, තනි වෙනවා. විනාශය කරා යනවා. හැබැයි ඔබ වේලසනින් තීරණය කළොත් වේලසනින් සැලසුම් කළොත් මම මෙන්න මෙතෙන්ට තමයි යන්නේ කියලා. ඔබට හරි පහසුවෙන් අඩුම කාලෙකින් අඩුම ආයාසකින් එතෙන්ට යන්න පුළුවන්. එහෙනම් ජීවිතයේ අතිශයින් සාර්ථක වෙන මිනිස්සු මූලික සාර්ථකත්වයේ පමණක් නෙවෙයි සීළු සාර්ථකත්වයේ අත්පත් කරගන්න මිනිසුන්ට තියෙන පළවෙනි කාරණේ තමයි පැහැදිලි නිශ්චිත අර්ථ දක්වූ ජීවිත සිහිනය. දෙවෙනි කාරණේ තමයි ඒ සිහිනේ කරා යන්න ඔබට දැවෙන ආසාවක් තියෙන්න ඕනේ.
මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙකුට මොකක් හරි හීනයක් තියෙනවා. ලොකු වාහන ගන්න, ගෙවල් දොරවල් ගන්න, ගුවන් යානා ගන්න, රටවල් වලට යන දැවැන්ත ව්‍යාපාර හදන්න. කලාව සංගීත ශාස්ත්‍රයේ අතින් සාර්ථක ගායකයෙක්, ගීත රචකයෙක්, නළුවෙක්, නිලියක් බවට පත් වෙන මිනිසුන්ට හීන තියෙනවා. හැබැයි හැම මිනිහම මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඒ කරා යන්න දැවෙන ආසාව යුක්තව වැඩ යුතු කරන්නේ නැති නිසා. මේ බර්නි ඩිසයර් එක තමයි ඔබව අර හීනේ කරා වේගයෙන් ළඟා කරවන්න නිසා ඔබට ජීවිතේ හම් වෙන සියලු බාධක අභිභවා යන්න අවශ්‍ය ශක්තිය දෙන්නේ දැවෙන ආසාව. තුන්වෙනි කාරණේ තමයි ඔබ තුල මේ ජීවිත හීනයක් තිබ්බට මදි, ඒ සඳහා දැවෙන ආසාවක් තිබ්බට මදි. ඔබ තුල තිබිච්ච තුන්වෙනි කාරණේ තමයි පැහැදිලි නිශ්චිත සැලැස්ම. බොහෝ මිනිස්සු හීනත් එක්ක ඉපදිලා හීනත් එක්ක ජීවත් වෙලා හීනත් එක්ක මැරිලා යන්නේ. ඒ හීනේ යථාර්ථයක් කරගන්න කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් හදන්නේ නැති නිසා. ඔබ හීනයක් දැක්කට හීනේ කරා යන්න වැඩපිළිවෙලක් නැත්නම් ඒක දවල් හීනයක් හැටියට සලකන එක යථාර්ථයක් කරගන්න ඔබට බෑ. හීනේ ඇතුළෙම ඉන්නේ කොහොමද හීනෙන් එළියට එනවට වඩා. ඔබ අනිවාර්යෙන් ඔබේ කිසියම් දක්ෂතාවයක්, හැකියාව, කුසලතාවයක් සංවර්ධනය කරගෙන එහෙම නැත්නම් දැනට තියෙන දක්ෂතාවයක්, හැකියාව භාවිතා කරලා ඒක ව්‍යාපාරික අදහසක්, වෘත්තීය අදහසක්, ප්‍රායෝගික ප්‍රොඩක්ට් එකක්, සර්විස් එකක් බවට පත් කරගෙන ඒක තුළ ඉස්සරහට යන්න පැහැදිලි සැලැස්මක් හදාගන්න ඕනේ. එක්ක ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ, එක්ක වෘත්තීය ශේෂ්ත්‍රයේ, නැත්නම් කලාව, සංගීතය වැනි කවර හෝ ශේෂ්ත්‍රයක ඉස්සරහට යන්න පැහැදිලි සැලැස්මක් හදාගන්න ඕනේ. ඒ සැලැස්මක් කියන්නේ අද ඔබ මේ වනකොට ඒකේ ප්‍රවීණෙක් නෙවෙයි. එහෙනම් ඒ ප්‍රවීණත්වය ලබා ගන්න චූටියට පටන් අරන් වසර ගණනාවක් ඇතුළත ඔබ යන මේ ගමන පැහැදිලිව සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුම් කිරීමෙන් තොරව ඔබට කිසිම ගමනාන්තයකට ළඟා වෙන්න බෑ. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි දැන් ඔබ නිශ්චිත හීනයක් හදාගත්තා. ඒ හීනේ කරා යන දැවෙන ආසාවක් ඇති කරගෙන ඔබ නිශ්චිත සැලැස්මක් හදලා ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරමින් ඉස්සරහට යනකොට හොඳට මතක තියාගන්න බාධක එනවා. එහෙනම් හතරවෙනි කාරණේ තමයි මේ බාධක ඉදිරියේ ඔබ දාලා දිව්වොත් එහෙම ඔබ පරදිනවමයි. ඒ ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු තමන්ගේ ජීවිත අභියෝග සාර්ථක කරගන්න වරක් දෙවරක් උත්සාහ කරලා අත්හරිනවා. නැත්නම් කීප වරක් උත්සාහ කරලා ජීවිතයේ අභියෝග බාධක එනකොට, පහර වැදීම් එනකොට, පාඩු එනකොට, අලාභ එනකොට, හරහට මිනිස්සු එනකොට, හරහට චෝදනා එනකොට, වෙළඳපොළ තුල හෝ කවරෝ විපර්යාසයක් ඇති වෙලා තමන්ගේ අපේක්ෂිත අරමුණ ඉෂ්ට නොවනකොට ඒක දැවෙන්ත අභියෝගයක් විදියට දැකලා ඒ අභියෝගේ ජය කරන් ඉස්සරහට යන්නේ නැතුව ඒක දාලා දුවනවා. ඒ නිසා ඒ ජීවිතය හැම වෙන බාධක අභිභවා යාමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. අවසාන කාරණේ, පස්වෙනි කාරණේ තමයි සුභවාදී චින්තනය. ජීවිතේ ඉස්සරහට යනකොට ඔබේ පුජ්‍ය ජීවිතේ, පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, ඔබේ සමාජයේ වෙන්න පුළුවන්, ඔබේ කායික මානසික තත්ත්වෙ වෙන්න පුළුවන්, ඔබ අනපේක්ෂිත දේවල් වෙනවා. ඔබේ ව්‍යාපාරික අදහස තුළ වෙන්න පුළුවන්, ඔබ විශ්වාස කරව මිනිස්සු ඔබේ විශ්වාසය කඩ කරනවා වෙන්න පුළුවන්. ඔබ අපේක්ෂිතා කර දේවල් නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ හොඳට මතක තියාගන්න. ජීවිතයේ කවර තත්වයකට ජීවිතය ඔබ පත් කළා, ජීවිතේ කොයිතරම් කුණාටු ඉස්සරහට එව්වත්, ජීවිතේ මොනතරම් අභියෝග පිරුණු එකක් බවට පත් වුණා, ජීවිතේ කැකෑරෙන කටුක වේදනාවකින් පිරී ගියත් මම මේ තත්ත්වයේ ජය අරන් ජීවිතේ වඩා හොඳ සාර්ථකත්වයට යනවා කියන මේ සුභවාදී විශ්වාසය සියල්ල අසුභවාදීව සිද්ධ වෙනකොට සුභවාදී මනසකින් යුක්තව ඔබ අභ්‍යන්තරයෙන් අසුභවාදී කරගන්න නැතුව ඒ සුභවාදී මානසිකත්වයක් එක්ක ඔබ ඉස්සරහට ගියොත් එහෙම ඒ සියලු අභියෝගයන් ජය අරන් ඔබට පුළුවන් ඉතින් ඔබේ සාර්ථකත්වයේ මූල්‍ය සාර්ථකත්වයේ සුවිශේෂීව අත්පත් කරගන්න. ව්‍යාපාරික ශේෂ්ත්‍රෝ කවර ශේෂ්ත්‍රයක ඉස්සරහට ගියාම කෙනෙක්ම සුවිසල් බාධක වලට මුහුණ දීලා ඒ බාධක ඉදිරියේ බිඳ වැටෙනකොට ආපහු නැගිටලා ඉස්සරහට ගියේ තමා තුළ තිබේ සුභවාදී මානසිකත්වය නිසා. ඒ නිසා හිතවතුනි මිතුරනි, අපේ ජීවිතයේ ප්‍රශ්න 100 එක දිගට පෙළගස්සලා ඒකෙන් 95කට වඩා වැඩි ප්‍රමාණයක් විසඳ ගන්න ඔබට ඕන නම් විසඳ ගන්න ඕන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මුදල් ප්‍රශ්නේ. මුදල් හොයා ගන්න ඕන, මූල්‍ය සාර්ථකත්වය කියන එක ළඟා කර ගන්න ඕන. මේ මූල්‍ය සාර්ථකත්වය ළඟා කර ගන්න නම් මුදල් හොයාගෙන ඉන්නේ නැති නිසා, ඔබ මුදල් හොයාගෙන යා යුතු නිසා ඔබ නිශ්චිත ජීවිත දැක්මක් යුක්තව, ඒ දැක්ම කරා යන දැවෙන ආසාවක යුක්තව ඒ හීන සැබෑ කරගන්න නිශ්චිත සැලැස්මක් හදලා සැලැස්ම ප්‍රායෝගික ක්‍රියාවට නගලා ඒ සැලැස්ම ක්‍රියාවට නගලා යනකොට මුහුණ දෙන්න වෙන්නේ අභියෝග අභීතෝ ජය අරන් වඩා සුභවාදී මානසිකත්වයකින් ඉස්සරහට ගියොත් ඔබ නිතින්ම ජය ගන්නවා. මේ ලෝකේ ජය අරන් තියෙන හැම කෙනෙක් මේ කරුණු පහ ඇතුලේ ජීවත් වූ මිනිසු. ඒ නිසා ඔබට ආරාධනා කරනවා, නිශ්චිත හීනයක් හදාගන්න, ඒ හීනේ කරා යන දැවෙන ආසාවක් හදාගන්න, පැහැදිලි සැලැස්මක් හදන්න. ඒ සැලැස්ම ක්‍රියාවට නගලා ඒ ක්‍රියාවට නගලා ඉස්සරහට යනකොට ඔබ හිතන විදිහට හැම දෙයක්ම වෙන්නේ නැහැ. ඒ අභියෝග සාදරේ පිළිඅරන් ඒ දැවෙන්ත කඳු සමතලා කරගෙන ඉස්සරහට යන සුභවාදී මානසිකත්වය හදාගන්න. ඉස්සරහට යන ඔබ නිතින්ම ඔබේ සියලු ජීවිත අභියෝග ජය අරන් සියලු ජීවිත අභිප්‍රාය ඉටු කර ගන්නවා, කරන ගන්නවම